හායි යාළුවනේ. අද ලෝකයේ බිලියන ගණනක් ප්‍රේක්ෂකයන් උමතුවෙන් වගේ නරඹන ක්‍රිකට් ක්‍රීඩාව මීට වසර 500කට විතර කලින් එංගලන්තයේ දකුණු දිග තනබිම්වල බැටළුවන් රකින්න පොඩි ළමයින්ගේ විනෝදාංශයක් විතරක් වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? එදා හොකි පිත්තක් වගේ වක්‍ර වුණු ලී කෑල්ලකින් බිම දිගේ පෙරලෙන පන්දුවට පහර දීපු ඒ ක්‍රීඩාව අද ලෝකයේ දෙවනි ජනප්‍රියම ක්‍රීඩාව වුණේ කොහොමද? අද අපූරු ලෝකයේ තුලින් අපි විමසා බලන්නේ ක්‍රිකට් ඉතිහාසයේ ඔබ කිසිසේත්ම නොඇසූ රහස් සහ එහි පරිණාමය ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මුල්ම කාලේ එක ඕවරයකට පන්දු කීයක් තිබුණාද කියලා මම අන්තිමට කියනවා. ආරම්භය. ඉඩේර ළමයින්ගේ ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් පටන් ගැනීම සිද්ධ වුණේ එංගලන්තයේ වීල්ඩ් කියන ප්‍රදේශයයි. 16 වෙනි සියවසේදී බැටළුවන් රකින්න ඉඩේර ළමයින් තමන්ගේ නිදහස් වෙලාවට විනෝද වෙන්න මේ ක්‍රීඩාව යොදාගත්තා. එදා වුන් පිත්ත විදියට පාවිච්චි කළේ බැටළුවන් මෙහි වුණ වක්‍ර වුණු සැරයටියක්. පන්දුව විදියට ගුලි කනපු බැටළු ලොම් හෝ ගල් කෙටයක් පාවිච්චි කළා. ඔබ අද දකින විකට් එක වෙනුවට එදා තිබුණේ බැටළුවන් ගාල් කරන කූඩුවේ දොරකඩයි ස්ටයිල්. මේ ස්ටයිල් එකට පන්දුවෙන් ගැසූ විට එය විකට් එක විදියට වුන් හැදින්වුවා. ක්‍රිකට් නමේ උපත. ක්‍රිකට් කියන වචනේ හැදුනේ කොහොමද කියන එකට මට කීපයක් තියෙනවා. පැරණි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රික්ස් කියන්නේ වක්‍ර වුණු සැරයටියටයි. ඒ වගේම ලන්දේසි භාෂාවේ ක්‍රික් කියන්නේ සැරයටියටමයි. මුල් කාලේ පිත්ත හොකි පිත්තක් වගේ වක්‍ර වුණේ පන්දුව බිම දිගේ පෙරළමින් එවපු නිසායි. ඒ නිසයි මේ ක්‍රීඩාවට ක්‍රිකට් කියන නම ලැබුණේ. වැඩිහිටියන්ගේ ක්‍රීඩාවක් වීම. 1611 වසරේදී තමයි ක්‍රිකට් ක්‍රීඩාව වැඩිහිටියන් අතර ජනප්‍රිය වුණු බවට සාක්ෂි හමු වෙන්නේ. ඒ වසරේ එංගලන්තයේ පුද්ගලයන් දෙදෙනෙකුට උසාවියෙන් දඩ බැහුවා ඉරින්ද දවසේ පල්ලියට යන්නේ නැතුව ක්‍රිකට් සෙල්ලම් කළා කියලා. 17 වෙනි සියවසේ මැද භාගයේ වෙනකොට එංගලන්තයේ වංශාධිපති පන්තියේ අය අතරත් ක්‍රිකට් ඉතාම ජනප්‍රිය වුණා. ඔවුන් මේ ක්‍රීඩාවට ඔට්ටු ඇල්ලීමට පවා පෙළඹුණා. විකට් එකේ සහ පිත්තේ වෙනස්කම්. ඔබ දන්නවද මුල් කාලේ විකට් එකේ තිබුණේ කූරු දෙකක් විතරයි. ඒ කූරු දෙක උඩ බේල් එකක් තිබුණා. නමුත් 1775 දී පන්දුවක් කූරු දෙක මැදින් ගියත් බැටර් දැවි ගියේ නැති නිසා දෙවෙනි කූරක් එකතු කරන්න තීරණය කළා. ඒ වගේම 1660 වසරේදී පන්දු යවන්නන් පන්දුව වාතය යැවීමට පටන් ගත්ත නිසා පිත්ත අද තියෙන විදිහට කෙලින් සහ පළල් හැඩයකට නිර්මාණය වුණා. පළමු ජාත්‍යන්තර තරඟය. හැමෝම හිතන්නේ ලෝක පළමු ජාත්‍යන්තර තරඟය එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. 1844 සැප්තැම්බර් මාසයේදී ලෝක පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාව අතරයි. නිව්යෝක් නගරයේ පැවති මේ තරඟය නැරඹීමට 20000කට අධික පිරිසක් පැමිණියා. පසු 1888 දී තමයි නිල ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ආරම්භ වුණේ. ලෝක කුසලානේ ආරම්භය. 1882 දී එංගලන්තයේ තමන්ගේම රටේදී ඕස්ට්‍රේලියාවට පරාජය වීමත් එක්ක ද ඇෂර්ස් කියන සංකල්පය බිහිවුණා. ඉන්පස්සේ 1961 දී තමයි ලෝක පළමු එක්දින ජාත්‍යන්තර තරඟය පැවැත්වුණේ. ඒ වැස්ස නිසා ටෙස්ට් තරඟයක් අත්හැර දැමීමට සිදු වුණේ නිසා. 1975 දී පළමු ලෝක කුසලානේ පැවැත්වුණා. 2007 2020 ක්‍රිකට් හඳුන්වා දීමට පසු ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය සහ ජනප්‍රියත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතින් යාළුවනේ බැටළු ගාලේ දොරකඩින් පටන් ගත්ත ක්‍රිකට් අද මේ තරම් දුරක් ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එක පටන් ගන්නකොට මම ඇහුවා මුල් කාලේ ඕවර් එකකට පන්දු කීයක් තිබුණාද කියලා. ඇත්තටම 1889 වෙනකන් ක්‍රිකට් ඕවර් එකකට පන්දු 4යි විතරක් තිබුණේ. පස්සේ ඒක 5ක් වුණා. අන්තිමට තමයි පන්දු 6ක් වුණේ. මේ තොරතුරු ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා කැමතිම ක්‍රිකට් කණ්ඩායම මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. අපූරු ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. තවත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.